ඉපුවන් මගේ යාළුවනේ ඔන්න මං අදත් ආව ඔයාලව බලන්න පුංචි වීඩියෝ එකක් අරගෙන මේක ඉතින් වෙනදා වගේ මල් සේල් එකක් නන් නෙවෙයි යාළුවනේ මට ගිය සතියේ සේල් එක දාන්න බැරි වුණා හිතවතුගේ පොඩි අවමංගල කටයුත්තක් සිද්ධ වුණ නිසා ඉතින් ඒක නිසා සේල් එක දැම්මේ නැහැ මම ඒකට කාර්යබහුල වුණ නිසා යාළුවනේ අපි මේ සතියේ මේ සේල් එකක් දාමු ඉතින් ඔන්න මං අද ආවේ නම් සේල් එකක් අරගෙන නෙවෙයි අපිට වහිනවා මේ දවස්වල යාළුවනේ. ඉතින් මේ වහිනකොට අර පොඩ්ඩක් වැස්ස පෑවුවාම පොඩ්ඩක් ගේ ඉන්න බැරි ගතියක් අපිට තියෙනවනේ මල් හදන අයට නේද? ඉතින් මට දැන් පහුගිය ටිකේම ගෙදර වැඩකට කාර්යබහුල වෙලා ඉඳපු නිසා මගේ මල් යාළුවෝ පොඩ්ඩක් මගේ ඇරුණා. මං ඔයාලට කිව්වේ අර පිලෝ යාළුවොත් එක්ක ඉඳලා මට මගේ ඇග්ලොනි මා ටික එහෙම මගේ ඇරුණා. ඉතින් යාළුවනේ අද මේ වැස්ස පොඩ්ඩක් අඩු වුණාම මං ඉතින් මට පොට් ටිකකුත් ගෙනල්ලා තිබුණා මේ ටයිටේනියම් පොට්. ඉතින් පොට් ටිකට මොනවා හරි හිටවන්න ඕනි කියලා මං ඉතින් මේ එළියට ඇවිල්ලා පොඩි අයිඩියා එකක් අරගෙන ඔන්න බලන්නකෝ මං අද ඒ වගේ පොට් කරගතිපු යාළුවෝ ටික ඉතින් මේ ඔයාලා බලලා මට කියන්නකෝ මෙයාලා මේවට මැච් වෙනවද එහෙම කියලා ඔයාලගේ අදහසත් ඉතින් කියාගෙන යන් ඒක මට හරි වටිනවා. ඉතින් මං මේ ඔන්න බලන්නකෝ කරපු වැඩේ අද මේ මගේ ළඟ ඉඳපු ග්‍රීන් බෝල් මද පොට් එකක් යාළුවනේ මෙයා ටිකක් උසට හැදිලා තිබුණේ. ඉතින් මට එයාව කට් කරගන්න වෙලාවක් නැති වුණා. අද ඉතින් මං එයාව කට් කරලා මෙන්න මේ විදිහට ටයිටේනියම් පාත්‍ර පොට් එකකට දාගත්තා යාළුවනේ මේ බලන්න. මෙන්න මේ වගේ පොට් එකකට මං එයාව දාගත්තා. මෙයාර පොඩ්ඩක් පිරීලා තියෙන නිසා මට හිතුණා මේකට ලස්සන වෙයි කියලා. ඔයාලත් ඉතින් බලලා කියන්නකෝ එයා එකට හැඩයිද කියලා. ඊළඟට මෙන්න මේ මගේ ළඟ හිටපු බ්ලැක් වෙල්වෙට් එක්කෙනෙක්. එයා දැන් ටිකක් ලොකු වෙලා නිසා මං එයාවත් මෙන්න මේ වගේ පොට් එකකට කටපළල මේ වගේ පොට් එකකට මාරු කරගත්ත යාළුවනේ මේ බලන්න. ඔන්න එයාගේ ලස්සන මේ විදිහට එයාවත් මම මේ පොට් එකට මාරු කරගත්ත යාළුවනේ. ඊළඟට මෙයා තමයි මම දැන් මගේ පහුගිය සේල් එකේදී ඔයාලට අලුතෙන්ම හඳුන්වලා දුන්න පිලෝ එක්කෙනා රොගසම් එක්කෙනා බලන්නකෝ එයා ට්‍රයි කලර් එකක් වගේ කලර්ස් තුනක් එයාගේ තියෙනවා. yellow කලර් එකයි ඇෂ් කලර් එකයි ග්‍රීන් එකයි තුන මික්ස් වෙච්ච කලර් එකක් මෙයාගේ තියෙන්නේ. මෙයා ඉතින් ඇත්තටම මදර් ප්ලාන්ට් එකක් මම ළඟත් නැහැ. මෙයා හරිය ලස්සනයිලු මදර් ප්ලාන්ට් එක. ඉතින් ඒක නිසා මම ඔයාලට කියලා තියෙනවානේ ඔයාලට දෙන පිලෝ වලින් මම මටත් එක්කෙනෙක්ව පොට් කරගන්නවා. ඉතින් මෙන්න මෙයාව මං එයාවත් මේ විදිහට ටයිටේනියම් පොට් එකකට දාගත්ත යාළුවනේ. ඔන්න බලන්නකෝ ලස්සන. ඉතින් ඒ විදිහට එයාවත් ලස්සනට පොට් කරගන්නකොට මෙන්න මේ චූටි ටයිටේනියම් පැන්ච් එකක් හිටියා. ඉතින් මෙයාට මොකක්ද ගැලපෙන ප්ලාන්ට් එක කියලා බලලා ඉතින් මේ පොඩි පාත්‍රයක් මේ බලන්න. ඉතින් මට හිතුණා යාට මෙන්න මේ ඕන් මාක් එකක් දාලා බලන්න ලස්සනද කියලා. ඇත්තට මෙයා මං හිතුවටත් වැඩිය ලස්සනට ආව යාළුවනේ මේ බලන්න හරි ලස්සනයි. ඒ පොට් එකට යාව හොඳටම මැච් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මට ලැබුණු පොඩි විවේකයේදී මම මේ විදිහට පැල ටිකක් පොට් කරගත්තේ යාළුවනේ. මොකද මල් පැලයක් ළඟට ගියාම ඉතින් එළි රෑ වෙනවා අපිට පේන්නේ නැහැ. මං හිතන්නේ මගේ යාළුවන්ටත් එහෙමයි. දැන් මේ වෙලාවේ හවස් වෙලා වුණත් මං ඉතින් මේ තාම මල් එක්ක ඉන්නේ. මට කියන්න බැරි වුණා මෙන්න මෙයා මං තාම ඔයාලට දුන්නේ නැහැ මෙයාව. මෙයා තමයි අර සනාටෝ ග්‍රීන් එකේ වෙරිගේටඩ් එක්කෙනා. ඉතින් මෙයා මේ විදිහට බුෂ් එක තමයි හැදෙන්නේ යාළුවනේ. ඉතින් මම මේ බුෂ් එකකුත් මේ වගේ පොට් එකකට දාගත්තා මේ බලන්න. ඉතින් ඔන්න ඔහොම ඊළඟට මේ පෙපරෝමියා එක්කෙනා මම කලින් මෙයා වොට් කරලා තිබුණේ දැන් දවස් කීපයකට කලින්. ඉතින් එයාත් ඔන්න ඔය විදිහට හැදෙනකොට අන්න මම අද දවසේ කරපු වැඩේ ඔයාලට මම මේ පෙන්නුවේ මෙන්න මේ ලස්සන ටයිටේනියම් යාළුවෝ ටිකත් අරගෙන මම කරගත්ත වැඩේ මේ බලන්නකෝ. මෙතන මම මේ උඩින් තියලා ගත්තේ මට පාසි නිසා යාළුවනේ. ඉතින් ඔන්න ඔහොම මට හිතුණා ඉතින් මේක චූටි වීඩියෝ එකක් දාලා ඔයාලට පෙන්නන්න පොඩි අදහසක්. ඒ කියන්නේ ගන්න ඊළඟට මම මේක මැච් වෙන්නේ නැත්තම් මම මේ දාපු පොට් ටික ඒකත් ඔයාලගේ අදහස මට කියන්න මට ඒකත් හරි වටිනවා යාළුවනේ. ඉතින් ළඟදිම හෙට අනිත් දවසකම අපි අලුත් සේල් එකකින්
හමු යමු. ඉතින් මමත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ලයික් එකක් දාන, කමෙන්ට් එකක් ලියන ඔයාලා හැමෝටම, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටමත් ගොඩාක්ම ස්තුතියි කියන ගමන් ඔන්න මං අදට ගිහිල්ලා එන්නම්. ඉතින් තව යාළුවෝ ටිකක් හැදුවා. ඔයාලට දෙන්න සිංගෝනියම් ටිකක් එහෙම. ඒවා ඉතින් මම පෙන්නන්න ගියේ නැහැ. වීඩියෝ එක දුර වෙන නිසා, දිග වෙන නිසා. ඉතින් ওই විදිහට අද මගේ වැඩේ කරා යාළුවනේ. එහෙනම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි හැමෝටම යාළුවනේ. එහෙනම් ගිහිල්ලා එන්නම්.